මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. බැටරි එක ආයු කාලය දෙගුණයක් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. කවදාහරි හිතලා තියෙනවද අලුත්ම බැටරියක් වුණත් ඇයි මෙච්චර ඉක්මනට පරණ එකක් වගේ දැනෙන්නේ කියලා? මේක එක රැයකින් වෙන දෙයක් නෙවෙයි. මේක පිටිපස්සේ අපි නොදකින බොහොම නිහඬව ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් තියෙනවා. මොනේ ක්‍රියාවලියට තමයි තාක්ෂණිකව කියන්නේ ධාරිතා හානිය හැමක් නැත්නම් capacity loss කියලා. මේකෙන් වෙන්නේ බැටරි එක බලය ටිකෙන් ටික අපිටත් හොරෙන් වගේ අඩු වෙන එක. හැබැයි මේ හානිය වේගවත් කරන ප්‍රධාන දුෂ්ටය දෙන්නෙක් ඉන්නවා. අපි දැන් ඒ කවුද කියලා බලමු. හරි. පළවෙනි දුෂ්ටයා තමයි වේගයට තියෙන අපේ තියෙන ආසාව. ඒ කියන්නේ අපි අපේ උපකරණ charge කරන ඒ වගේම පාවිච්චි කරන වේගය. මේක බැටරියේ දිගුකාලීන පැවැත්මට කෙලින්ම බලපානවා. ඉතින් මේ වේගය මනින මිම්මක් තියෙනවා. ඒකට කියන්නේ C rate කියලා. සරලවම කිව්වොත් C rate එක කියන්නේ බැටරි එක සම්පූර්ණ ධාරිතාවට සාපේක්ෂව ඒක charge වෙන හෝ බහින වේගය. හිතන්නකෝ මෙහෙම. වතුර බෝතලයක් එක හුස්මට බීගෙන යනවා වගේ නෙමෙයි. එතකොට බෝතලයට පීරණයක් දෙන්නෙනවා. ඒ දෙනුවට හිමින් වතුර ටික බොන එක තමයි හොඳ. බැටරියටත් එහෙමමයි. හිමින් charge එක දෙන එක තමයි බැටරියේ සෞඛ්‍යයට හිතකර. මේ වගෝ බලුවම ඒක තවත් පැහැදිලි වෙයි. 1C rate එකක් කියන්නේ සම්පූර්ණ බැටරිය පැයකින් හිස් කරන්න පුළුවන් වේගයක්. 2C rate එකකින් ගියොත් ඒ වැඩේ විනාඩි 30න් කරන්න පුළුවන්. හැබැයි බලන්න 0.2C වගේ හිමින් යන රේට් එකකින් ඒ වැඩේට පැය 5ක්ම යනවා. ඉතින් පේනවනේ වැඩි C rate එකකින් වේගවත් ප්‍රතිඵල ලැබෙනවා තමයි. හැබැයි ඒකෙන් බැටරිය ඇතුලේ තියෙන සියුම් කොටස් වලට අධික පීඩනයකුයි රස්නයකුයි ඇති වෙනවා. අන්තිම ප්‍රතිඵලය තමයි ආයු කාලය කෙටි වෙන එක. අනෙක් අතට අඩු C rate එකකින් මෘදු විදිහට වැඩ ගනිද්දී මේ පීඩනයයි තාපයයි දෙකම අවම වෙලා ආයු කාලය දීර්ඝ කරගන්න පුරුවා. ඒ කියන්නේ වේගය වෙනුවෙන් දිගුකාලීන පැවැත්ම කැප කරන්න වෙනවා. දැන් අපි කතා කරමු දෙවෙනි දුෂ්ටයා ගැන. ඒ තමයි අධික උෂ්ණත්වය. මේක හරියට නිහඬ ඝාතකයක් වගේ. අධික C rate එකත් එක්ක එකතු වුණාම විතරක් නෙමෙයි, තනියෙන් වුණත් බැටරි එක සෞඛ්‍යයට ඉන්න ලොකුම හතුරෙක් තමයි මේ අධික රස්නය. මේ ප්‍රස්තාරයේ දිහා බලන්නකෝ. ඒකේ බරපතලකම හොඳටම පේනවා. සෙල්සියස් අංශක 25ක සාමාන්‍ය කාමර උෂ්ණත්වයකදී charge cycle 200ට පස්සේ ධාරිතාවට වෙන හානිය 3.3ක් විතරයි. හැබැයි සෙල්සියස් අංශක 45ක උෂ්ණත්වයකදී ඒ හානිය 6.7ක් දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ හානිය දෙගුණයකටත් වඩා වැඩි. ඇත්තටම අපි ඉදිනදා ජීවිතයේදී නොදැනුවත්වම බැටරි යනතුරට නිරාවරණය කරනවා. ෆෝන් එක කෙලින්ම අව්වේ තියෙන එක, රත්තුණු වාහනයක දාලා යන එක, වේගවත් charger පාවිච්චි කරනකොට ඇතිවෙන රස්නය, ඒ වගේම wireless charging කරනකොට ජනනය වන තාපයත් ඔය නිහඬ ඝාතකයට උදව් කරනවා. හරි, අපි දැන් ප්‍රශ්නයි ඒවට වග කියන්න ඕන දුෂ්ටයෝයි දෙන්නම හඳුනාගත්තා. දැන් බලමු විසඳුම් ගැන. අපේ බැටරි වල ආයු කාලය දීර්ඝ කරගන්න අනුගමනය කරන්න පුරුවන් සරල හැවලි ඊටාම බලවත් සැලැස්ම ගැනයි දැන් කතා කරන්න යන්නේ. මේක හරිම සරලයි. පියවර 3යි තියෙන්නේ. පළවෙනි එක වේගය අඩු කරන්න. හදිස්සියක් නැති වෙලාවට අඩු වොටේජ් එකක charge එකක් පාවිච්චි කරන්න. මේකෙන් වෙන්නේ අපි කලින් කතා කරපු C rate එක අඩු මට්ටමක තියාගන්න එක. දෙවෙනි එක සිසිල්ව තියන්න. උපකරණ අවුවෙන් ඈත් කරලා charge කරනකොට හොඳට හුලං වෙදෙන තැනක තියන්න. තුන්වෙනි එක තමයි අන්තයන්ගෙන් වළකින එක. බැටරිය බිඳුව වෙනකම්ම බසන එකයි 100%ක් charge කරලා දිගු වෙලාවක් තියෙන එකයි පුඩුවන් තරම් අඩු කරන්න. හොඳයි. ඉතින් මේ සරල සැලැස්ම හරියටම අනුගමනය කළොත් ලැබෙන ඇදහිය නොහැකි දිගුකාලීන ප්‍රතිඵලය ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මේ බලන්න Journal of Power Sources කියන පිළිගත් විද්‍යාත්මක සංග්‍රහවක පවා කියනවා ආරෝපණ සහ විසර්ජන වේගය අඩු කිරීමෙන් ඉලෙක්ට්‍රෝඩ වලට වෙන යාන්ත්‍රික පීඩනය සහ ඉලෙක්ට්‍රොලයිටේ හායනය සීමා කරන්න පුළුවන් කියලා. ඉතින් අපි කතා කරපු උපදෙස් වලට ශක්තිමත් විද්‍යාත්මක පදනමක් තියෙනවා. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් වාහන සහ සෝලාර් පවර් පද්ධතිවල පාවිච්චි කරන LiFePO4 ඒ කියන්නේ ලිතියම් යකඩ පොස්පේට් වගේ දියුණු බැටරි වර්ගවලට මේක හරිම වැදගත්. පර්යේක්ෂණය වලින් ඔප්පු වෙලා තියෙනවා 0.25C වගේ මෘදු ආරෝපණ වේගයක් තමයි ඒ වගේ ආයු කාලය උපරිම කරගන්න හොඳම මට්ටම කියලා. මේ මූලධර්මය අපේ ෆෝන් සහ ලැප්ටොප් වල තියෙන ලිතියම් අයන බැටරි වලටත් හොඳටම අදාළයි. ඉතින් මේ ක්‍රම අනුගමනය කිරීමේ ලොකුම ප්‍රතිඵල